මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න. මගේ නම දේශාන්. මට වයස අවුරුදු 24යි. මම මේ කියන්න යන්නේ මීට අවුරුදු 2කට කලින් වුණ අමතක නොවන සිදුවීමක් ගැන. එදා එහෙම සිදුවීමක් සිද්ධ වුණේ නැත්නම් මගේ ජීවිතේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. මට හිටියා පුංචි කෙනෙක්. ඒ කියන්නේ අම්මගේ නංගි කෙනෙක්. මෙයාගේ වයස අවුරුදු 40ක් වගේ ඇති. ඇඟපත එහෙම ගානට තිබ්බා. බෝල පස්සක් වගේම බෝල කුක්කු දෙකක් තමයි මෙයාට තිබ්බේ. මෙයා බැඳලා හිටියේ. හැබැයි මහත්තයා හිටියේ කොරියාවේ. ළමයිත් හිටියේ නෑ. ඒ නිසාමද කොහෙද මෙයාට අමුතු දැඟලිල්ලක් තිබ්බේ. වයස 40ක් වුණාට. කිහිප සැරයක්ම මෙයා මගේ ඇඟට එනවා කියලා මට දැනුණා. මටත් ඉතින් හැඟීම් දැනෙන්න තියෙනවනේ. මාත් වෙලාවක් එනකම් තමයි බලාගෙන හිටියේ. දවසක් උදේක මෙයා අපේ ගෙදර ආවා. එදා අපේ ගෙදර කවුරුත්ම හිටියේ නෑ. මෙයා එනකොට මම නාමිනුයි හිටියේ. මෙයා එන සද්දේ මට ඇහුණා. ඉතින් අද තමයි දවස කියලා හිතලා පොඩි ට්‍රයි එකක් දීලා බලන්න ඕනේ කියලා හිතලා මම ඇඳන් හිටපු අන්ඩර්වෙයා එක ඇතුළට වම්බඩු ගෙඩියක් දාගත්තා. එතකොට මට තියෙන ලොකු එකක් කියලා පේනවනේ. ඊට පස්සේ පුංචි මම නනා හිටපු තැනට ආවා. එයාගේ එකපාරටම ඇස් ගියේ මගේ අතනට. මම දැක්ක එයාගේ ඇස් එකපාරටම ලොකු වෙනවා. මාත් ඉතින් ලැජ්ජාවක් පෙන්නන්නේ නැතුව මෙයාත් එක්ක කතා කරා. මෙයා මාත් එක්ක කතා කරාට මෙයාගේ ඇස් නිතරම යන්නේ මගේ අතනට. ඕම කතා කර ඉද්දි මෙයා එකපාරටම ඇහුවා අම්මෝ දේශාන් කලිසම ඇතුලේ පිඹුරු පැටියෙක්වත්ද ඉන්නේ කියලා. මම දැනගත්තා දැන් වැඩේ හරි. දැන් තමයි සීන් එකට එන්ටර් වෙන්න ඕනි කියලා. ඒ නිසාම මම කිව්වා ඔව් පිඹුරු පැටියෙක් ඉන්නේ. දැන් ඌනිති හැරුණාම මීටත් වඩා ලොකුයි කියලා. එතකොට පුංචි අම්මෝ කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඇයි නැගිට්ටවලා පෙන්නන්නද කියලා. මේ කතාවේ පළවෙනි කොටස මෙතනින් නිමයි. දෙවෙනි කොටස බලන්න ඕනේ නම් අපේ channel එක subscribe කරලා තියන්න.